ඩොක්ටර් ඔමේගා 3 කියන්නේ සප්ලිමන්ට් එක ගැන පොඩි විස්තරයක් අපිට දැනගන්න පුළුවන්. ඇසිඩ්ස් කියන දේවල් අපි හෙල්දි ෆැට්ස් කියලා තමයි කියන්නේ. මේවා යටතට එනවා පොලි අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ්ස් කියලා තවත් වර්ගයක්. එතකොට අපේ ඇඟට හැබැයි වැදගත් වෙන්නේ කොච්චර ඔමේගා 3 ප්‍රමාණයක් එනවද කියන එක. ඔමේගා 3 ෆිෂ් ඔයිල් කියන දෙක අතර වෙනසක් තියනවද නැත්නම් දෙකම එකම දේද? දැන් උදාහරණයක් විදිහට කිව්වොත් ෆිෂ් ඔයිල් සප්ලිමන්ට්ස් ඔමේගා 3 සප්ලිමන්ට්ස් කියන ගොඩක් තියෙනවානේ මාකට් එකේ. මේක පාවිච්චි කරන්න ඕන වයස් පරතරයක් තියෙනවද නැත්නම් මොන වයසින් ඉඳන් මොන වයස වෙනකම් මේක පාවිච්චි කරන්න එක සුදුසුද? එතකොට අවුරුදු 18ට වැඩි කාන්තා පිරිමි දෙගොල්ලන්ටම මේක භාවිතා කරන්න පුළුවන්. ඔමේගා 3 කියන්නේ මොකක්ද? ඔමේගා 3 කියන සප්ලිමන්ට් එක ගැන අද අපි විස්තර කතා බහ කරමු. ඩොක්ටර් ඔමේගා 3 කියන්නේ සප්ලිමන්ට් එක ගැන පොඩි විස්තරයක් අපිට දැනගන්න පුළුවන්. ඔව් අපි දන්නවා ෆැටි ඇසිඩ්ස් නැත්නම් අපි කෑම වලින් ගන්න මේද අම්ල අපිට ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි සැචුරේටඩ් ෆැටි ඇසිඩ් නැත්නම් අපි කියන සංතෘප්ත මේද සහ අසන්තෘප්ත මේද එහෙම නැත්නම් අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ් කියන එක. එතකොට මේ අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ්ස් කියන දේවල් අපි හෙල්දි ෆැට්ස් කියලා තමයි කියන්නේ. මේවා යටතට එනවා පොලි අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ්ස් කියලා තවත් වර්ගයක්. එතකොට ඔමේගා 3 කියලා කියන්නේ ඇත්තටම පොලි අන්සැචුරේටඩ් ෆැටි ඇසිඩ්ස් කියන වර්ගයට අයත් මේ දන්න. ඉතින් මේවා අපිට කෑමෙන් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මාළු වර්ගවල සැමන්, මැකරල්, කෙලවල්ල බලයක් ඒ වගේ මාළු වල අඩංගු වෙනවා. ඊට අමතරව ෆ්ලැක්ස් සීඩ්ස්, චියා සීඩ්ස්, වෝල්නට්ස් මේ වගේ කෑම වලත් මේ ඔමේගා 3 අඩංගු වෙනවා. ඉතින් මේවා සප්ලිමන්ට්ස් විදිහට හදලා එනකොට තමයි අපි කියන්නේ ඔමේගා 3 සප්ලිමන්ට්ස් කියලා. ඔව්. එතකොට ඩොක්ටර් ඔමේගා 3 ෆිෂ් ඔයිල් කියන දෙක අතර වෙනසක් තියනවද නැත්නම් දෙකම එකම දේද? ඔව්. ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද අපිට පොඩි කාලේ ඉඳන්ම මතක ඇති මෝරගුලි ඒ වගේ සප්ලිමන්ට් ಜಾති පොඩි කාලේ ඉඳන්ම අම්මලා තාත්තලා දීලා තියෙනවා. ඇත්තට මේ මෝරගුලි කියලා ගොඩක් වෙලාවට එන්නේ ෆිෂ් ඔයිල් කියන සප්ලිමන්ට්ස් වර්ගය. මාළුන්ගේ තියෙන මේදය තමයි සප්ලිමන්ට් එකක් විදිහට එන්නේ. ඊට අමතරව මේ මාළු මේදයේ දීවෙන විටමින් වර්ගත් අඩංගු කරලා තියෙනවා. නමුත් මේ වගේ ඔමේගා 3 අඩංගු වෙන ප්‍රමාණයක් ගැන ඒ තරම් ලොකු සඳහනක් කෙරෙන්නේ නැහැ. එතකොට අපේ ඇඟට හැබැයි වැදගත් වෙන්නේ කොච්චර ඔමේගා 3 ප්‍රමාණයක් එනවද කියන එක. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් ෆිෂ් ඔයිල් සප්ලිමන්ට්ස් ඔමේගා 3 සප්ලිමන්ට්ස් කියන ගොඩක් තියෙනවානේ මාකට් එකේ. දැන් ඒවා තියෙනවා එක සර්වින් එකක ඔමේගා 3 වලට අමතරව ෆිෂ් ඔයිල් මිලිග්‍රෑම් 1000 තියෙනවා 2000 තියෙනවා ඒ වගේ තියෙනවා. නමුත් වැදගත් දේ තමයි ෆිෂ් ඔයිල් සප්ලිමන්ට්ස් කියන එකට වඩා ඔමේගා 3 සප්ලිමන්ට් කියන එක තෝරගන්න එකත් ඒ ඔමේගා 3 සප්ලිමන්ට්ස් වල ශරීරයට අවශ්‍ය අනුපාතයට නැත්නම් ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ඔමේගා 3 තියෙනවද කියන එක. තව පොඩ්ඩක් කතා කළොත් සාමාන්‍යයෙන් ඔමේගා 3 සප්ලිමන්ට්ස් වලදී අපි බලන්න ඕන දේ තමයි EPA සහ DHA කියන ආකාර දෙකම අඩංගු වෙනවද කියන එක. සාමාන්‍ය වැඩිහිටියෙකුට දවසකට මේ EPA සහ DHA කියන ආකාර දෙකෙන්ම මිලිග්‍රෑම් 250ත් 500ත් අතර ප්‍රමාණයක් ඕනේ වෙනවා. ඉතින් තමන් සිලෙක්ට් කරගන්න සප්ලිමන්ට් එකේ මේ ප්‍රමාණය තියෙනවා නම් ඒක ප්‍රතිඵල ලබා ගන්න හේතුවක් වෙනවා. ඔව්. එතකොට ડોක්ටර් දැනගන්න පුළුවන් සරලවම සාමාන්‍ය ෆිෂ් ඔයිල් එකක් ඔමේගා 3 එකක් යූස් කරන්න ඕන කියලා දැන් ડોක්ටර් පැහැදිලි කරා. නමුත් තව ටිකක් පැහැදිලි කරොත් මේක පාවිච්චි කරන්න ඕන වයස් පරතරයක් තියෙනවද නැත්නම් මොන වයසින් ඉඳන් මොන වයස වෙනකම් මේක පාවිච්චි කරන්න එක සුදුසුද කියලා. ඔව්. සාමාන්‍ය පුද්ගලයෙක් සලකනකොට වයස අවුරුදු 18න් පස්සේ මේක භාවිතා කරන්න පුළුවන්. කුඩා දරුවන් සලකනකොට ඒගොල්ලන්ගේ තියෙන රෝගාබාධ මත සහ සෞඛ්‍ය අවශ්‍යතාවයන් මත විශේෂඥ වෛද්‍යවරයෙක් යටතේ මේක නිර්දේශ කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අවුරුදු 18ට වැඩි කාන්තා පිරිමි දෙගොල්ලන්ට මේක භාවිතා කරන්න පුළුවන්. වැඩිහිටියොත් සලකනකොට ඔය මම කියපු විදිහට විවිධ ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් හදවත ආශ්‍රිත ලෙඩ රෝග තියෙනකොට සමහර වෙලාවට මේක පාවිච්චි කරන්න පුළුවන්. සමහර වෙලාවට පාවිච්චි කරන එක ගැටලුවක් වෙන්න පුළුවන්. පාවිච්චි කරනකොටත් සමහර වෙලාවට ඩෝසේජ් එක ගොඩක් වැඩි කරලා පාවිච්චි කරන්න වෙන වෙලාවක් තියෙනවා. ඊට අමතරව දැන් අපි කාන්තාවක් ගත්තොත් ගර්භණී කාලයේදී හරි කිරි දෙන අවධියේදී හරි
මේක භාවිතා කරන එක සමහර වෙලාවට ඒ අදාළ විශේෂඥ වෛද්‍යවරයාගේ අනුදැනුම් මත වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ කාරණා ටිකක් තමයි ඔමේගා 3 සප්ලිමන්ට්ස් ගැන තියෙන්නේ. ඔව් දැන් සාමාන්‍යයෙන් බැලුවොත් දැන් සප්ලිමන්ට් ෂොප්ස් වලත් අපේ ෂොප්ස් වලත් මේ ඔමේගා 3 අපි සෙල් කරනවා. ඒකම ෆාමසි වලත් දැන් ඔය කියන විදිහට ડોක්ටර් මේක ડોක්ටර් කෙනෙක්ගෙන් අනුදැනුම ඇතුවද භාවිතා කරන්න ඕනේ නැත්නම් එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ජිම් යන කෙනෙක්ට සාමාන්‍ය ලයිෆ් එකේ දැන් හිතන්නකෝ අවුරුදු 18ට වැඩි අවුරුදු 45ට වැඩි එහෙමයි කෙනෙක්ට එහෙම සාමාන්‍යයෙන් අරගෙන පාවිච්චි කරාම ගැටලුවක් වෙන්න ඉඩ තියෙනවා. ඔව් මෙහෙමයි සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක් නම් එයාට තේරෙනවා නම් තමන්ගේ ආහාර වේලේදී ඒ කෑම වලින් ඔමේගා 3 ප්‍රමාණය ලැබෙන්නේ නැහැ කියලා. මම අර කලින් කියපු මාළු වර්ග, ෆ්ලැක්ස් සීඩ්, චියා සීඩ්ස්, වෝල්නට් වගේ දේවල් ආහාර වේලේ අඩංගු වෙන්නේ නැත්නම් එයාට කලින් රෝගී තත්ත්වයක් නැත්නම් භාවිතා කරන්න පුළුවන්. ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් වයසට යනකොට හැදෙන විවිධ ලෙඩ රෝග තියෙනවා නම් ඒ වෙලාවට වෛද්‍යවරයෙකුගේ නිර්දේශයට යන එක හැමතැනම පුළුවන්. ඔව් ડોක්ටර් ඒකම ඔමේගා 3 ෆිෂ් ඔයිල් සාමාන්‍ය ජොයින්ට් සපෝට්ස් වලට ඒ කියන්නේ ජොයින්ට් වලට එතකොට හැමත ගොඩක් වැදගත් වෙනවා කියලා කියනවා. ඉතින් ඇත්තට මේ දේ ඒකෙන් වෙනවද? ඔව් ඇත්තටම ඔමේගා 3 කියන සංඝටකය අපේ ශරීරයට ඉතාම වැදගත් වෙනවා. උදාහරණ විදිහට කිව්වොත් මොලේ ක්‍රියාවලිය හොඳින් තියාගෙන යන්න, මානසික සෞඛ්‍ය මට්ටම, පරිකල්පන හැකියාව, තීරණ ගැනීම මේ වගේ දේවල් හොඳ මට්ටමක තියාගන්න ඔමේගා 3 වැදගත් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඊට අමතරව අපේ හදවත නිරෝගීව තියාගන්න. විශේෂයෙන්ම අහිතකර කොලෙස්ටරෝල් මට්ටම් රුධිරයේ ඇතිවෙන එක සහ තැන්පත් වීම අඩු කරන්න. රුධිර පීඩනය පාලනය කරන්න ඔමේගා 3 වැදගත් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඊට අමතරව අපේ සෛල වර්ධනය නැත්නම් ශරීරයේ වර්ධනයටත් වැදගත් වෙනවා. ඉතින් ඔය කියන කාරණා ඇතුලේ සාමාන්‍ය මාකට් එකේ ඇඩ්වර්ටයිස් වෙන ගොඩක් බෙනිෆිට්ස් ඔමේගා 3 වලින් ගන්න පුළුවන්. ඔව් ડોක්ටර් ඒකම දැන් ඔමේගා 3 කියන සප්ලිමන්ට් එක ගොඩක් බ්‍රෑන්ඩ් වලින් එනවා. ඕස්ට්‍රේලියන් වල කැප්සූල් වැඩියෙන් එනවා. කැප්සූල් 400 500. සමහර USA UK බ්‍රෑන්ඩ් වල එන්නේ කැප්සූල් 90යි කැප්සූල් 100යි. ඒ කියන්නේ ඒක සමහර වෙලාවට ඒගොල්ලොන්ගේ කැප්සූල් එකේ thickness එකත් වැඩි. ඉතින් මේ දෙකේ අතර වෙනසක් තියෙනවා ડોක්ටර්. ඔව් එතෙන්දී පාරිභෝගිකයෝ විදිහට මේක සිලෙක්ට් කරගන්නකොට බ්‍රෑන්ඩ් එක මොකක් වුණත් බලන්න ඕනේ වැදගත් දේ තමයි ඒගොල්ලෝ සඳහන් කරන එක සර්වින් එකක අර මං කලින් කියපු EPA සහ DHA කියන ප්‍රමාණය මිලිග්‍රෑම් 250ත් 500ත් අතර අඩංගු වෙනවද කියන එක. සමහර වෙලාවට කැප්සූල් ගාන වැඩි වුණාට එක කැප්සූල් එක තියෙන ප්‍රමාණය ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒ වෙලාවට කැප්සූල් 3ක් හෝ 4ක් ඒගොල්ලෝ රෙකමන්ඩ් කරනවා වෙන්න පුළුවන්. ඉතින් තනි කැප්සූල් එක එනකොට සමහර වෙලාවට નિયમિત ප්‍රමාණයක් තියෙන්නත් පුළුවන්. සමහර වෙලාවට නැති වෙන්නත් පුළුවන්. එතෙන්දී රෙපියුටඩ් බ්‍රෑන්ඩ් එකක් ඒ කියන්නේ මාකට් එකේ තියෙන ජෙනුයින් ප්‍රොඩක්ට් එකක් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම අවශ්‍ය ප්‍රමාණයට ඔමේගා 3 අන්තර්ගත වෙනවද කියන කාරණා දෙක මත මේක තෝරගන්න එක තමයි හොඳම දේ වෙන්නේ. ඔව් ඒ කියන්නේ මේක අපි දීර්ඝකාලීනව භාවිතා කරන එක සුදුසුද නැත්නම් සාමාන්‍යයෙන් අපි දැන් හිතන්නකො මාසයක් පාවිච්චි කරන්නේ ඊළඟ මාසේ නැතුව එහෙම අවශ්‍යද නැත්නම් දීර්ඝකාලීනව පාවිච්චි කරන එක සුදුසුද? ඔව් දැනට කරලා තියෙන විද්‍යාත්මක පරීක්ෂණ මත මේක දීර්ඝකාලීනව භාවිතා කරන එක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ડોක්ටර් සයිඩ් ඉෆෙක්ට්ස් එහෙම නැහැ. ඔව් සයිඩ් ඉෆෙක්ට්ස් කියන දේවල් ඔමේගා 3 වලින් නැහැ. නමුත් ඔමේගා 3 සප්ලිමන්ට්ස් වල ඔමේගා 3 වලට අමතරව කැප්සූල් එක හදන්න විවිධ දේවල් ඕන වෙනවා. ඒ තියෙන සංඝටක සමහර වෙලාවට ශරීරයට ගැටලුවක් වෙන්න පුළුවන්. නමුත් සරල වශයෙන් ගත්තොත් Taman නිරෝගී නම් වෙනයම් රෝගී තත්ත්වයක් නැත්නම් දීර්ඝකාලීනව මේක භාවිතා කරනවා කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද දීර්ඝකාලීනව ඒකට අවශ්‍ය වෙනවා. ඔව්. ඉතින් මං හිතනවා ඕගොල්ලෝ දැනුවත් කියලා ඔමේගා 3 ෆිෂ් ඔයිල් කියන සප්ලිමන්ට් දෙක අතර වෙනස. ඒකම සප්ලිමන්ට් එකක් භාවිතා කරන්න ඕන ගන්න කොහොමද? ඔයා සප්ලිමන්ට් එකක් සිලෙක්ට් කරගන්නේ කොහොමද කියලා දැනුම ඕගොල්ලෝ ලැබෙන්නේ නැති කියලා. ඉතින් අපි කින්වන් ෆිට් ෆෝකස් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු.